තෙවන දිගහැරුම පුදුම සහගත ආගන්තුකයෙකු සමග අනපේක්ෂිත හමුවීමක්. තවත් වසර දසදහසක් ජීවත්වීමට කාලය ඇතැයි සිතමින් ජීවත් නොවන්න. ඔබේ ඉරණමේ නිර්මාපකයා ඔබය. ඔබ තවදුරටත් ජීවත් වන්නේ නම්, ඔබ තවදුරටත් මේ මිහිතලයේ වැඩවසන්නේ නම්, ඔබට කදිම විශිෂ්ට මිනිසකු වීමට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව ඇත. මාකස් ඔරලියස්, රෝම ව්‍යවසායකයා. අග්‍රගන්න කතිකයාට සිදූ වින්නැහිය ඔහුගේ දේශනයට සහභාගි වූ සියලු දෙනා තුළ ඇතිකර තිබුණේ කිසියම් නොසන්සුන්තාවයකි. ඔහු වයෝවෘද්ධය, නමුත් ඔහුට තිබුණේ ජව සම්පන්න හැඟීම් සමුදායකි. සියල්ලෝම ඔහුට වශීකෘතව ඔහුගේ හඬට ඇහුම්කන් දුන්හ. ඔහුගේ දේශනයට සහභාගී වූ අය විවිධ ශේෂ්ත්‍රවල නිරතව සිටි අය වූහ. ඔවුන් සියලු දෙනාට අවශ්‍යව තිබුණේ තමන් ප්‍රිය කරන ශේෂ්ත්‍රය තුළ ඉදිරියටම යාමටය. මේ පිරිස අතර කලාකරුවකුද විය. ඔහු අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකුව සිටියද තම ශේෂ්ත්‍රය තුළ වඩාත් ඉදිරියට යන්නටත් ඔහුගේ චිත්‍රවලට හොඳ මිලක් සහ ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට ඔහුගේ සිහිනය වී තිබිණි. මේ අතර කාත් කවුරුවත් නැති හුදකලා මිනිසකුද විය. ඔහුට රකින්නට පවුලක් හෝ ඔහු ගැන සොයන්නට කිසිවකුත් සිටියේද නැත. ව්‍යවසායිකාව සහ චිත්‍රශිල්පියා සිටියේ එකළඟ අසුන් දෙකකය. මේ ඔවුන්ගේ පළමු හමුවීම විය. ඔබ හිතන්නේ ඔහු මැරෙන්න ඇද්ද? ව්‍යවසායිකාව බොබ්මාලෙගේ හැඩහුරුකම් ඇති චිත්‍රශිල්පියාගෙන් ඇසුවාය. ඇයගේ මුහුණ තුළ ඇඳී තිබුණේ දුක්මුසු පෙනුමකි. එය මවාගත් දුක්මුසු බවක් නොව සැබෑ දුක්මුසු පෙනුමකි. සමහර විට ඔහු මිය යන්න ඇති. ඔහු බිම ඇද වැටුනේ බරපතල විදිහට. ඔහුගේ වයසත් එක්ක ඔහුගේ ජීවිතය ෂුවර් කරන්න අමාරුයි. චිත්‍රශිල්පියා උත්තර දුන්නේය. මම නම් ළඟදී ඉඳලා තමයි ඔහුගේ වැඩපිළිවෙලට සම්බන්ධ වුණේ. අපරාධේ. ඇය කනස්සල්ලෙන් යුතුව පැවසුවාය. ඇය හැඳ සිටියේ ක්‍රීම් පැහැති බ්ලවුසයකි. ඒත් මම හරිම කැමති ඔහුගේ අදහස්වලට. ඔහු අපේ ඵලදායිතාව සංවර්ධනය කිරීමට පවසන අදහස් හරිම වැදගත් සහ ප්‍රායෝගිකයි. ඔහුගේ වචන අපිට හරිම උත්තේජකයක්. කීර්තිමත් ව්‍යවසායිකාවක් වීමට හීන දකිමින් සිටි කාන්තාවකගේ අදහස් අනුමත කරන්නට මෙන් චිත්‍රශිල්පියා හිස සැලුවේය. ඇත්තටම ඔහු මාව හුඟක් ධෛර්යවත් කළ චරිතයක්. කාන්තාව එසේ පවසද්දී චිත්‍රශිල්පියාද සිය හඬ අවදි කළේය. ඔහු මටත් බෙහෙවින් උදව් කළ පුද්ගලයෙක්. ඔහුට සිදු වූ මේ ව්‍යසනය මටත් අදහාගන්න බෑ. දක්ෂ චිත්‍රශිල්පියෙකු සිටි ඔහුට ඇවසිය තිබුණේ සිය හැකියාවන්ට ඉතා හොඳ වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමටය. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය වඩාත් ඉහළ තලයට පත්කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් කුමන හෝ හේතුවක් නිසා සිය දක්ෂතාවයන්ට හොඳ වෙළඳපොළ වටිනාකමක් දීමට ඔහු ඒ වන විටත් සමත්ව නොසිටියේය. චිත්‍රශිල්පියාට තිබුණේ තරමක් ගැඹුරු සහ රළු පෙනුමකි. ඔහු ඇඳ සිටියේ කළු පැහැති ටී-ෂර්ටයක් සහ දනහිස ගාවට දිගු කලිසමකි. එසේම කළු පැහැ බූට් සපත්තු යුගලයක් ඔහු පැළඳ සිටියේය. එය සැබවින්ම නිර්මාණශීලී පෙනුමකින් යුතු ඇඳුමකි. ඔහුගේ දෑත් බාහු දෙකෙහි සහ වම් පාදෙහි ටැටුවක් කොටා තිබිණි. ඉන් එකක් ටැටුවක කොටා තිබුණේ ධනවතුන් බොරුකාරයන්නේ කියාය. තවත් ටැටුවක කොටා තිබුණේ මම මත්ද්‍රව්‍ය භාවිතා නොකරමි. මම මත්ද්‍රව්‍ය වෙමි කියාය. ආයුබෝවන් මිතුරනි. උස්හඬින් එසේ පැවසුවේ ඔවුන් දෙදෙනා අතරට පැමිණි තුන්වැන්නෙකි. ඔහු නිවසින් හුදකලා වූ මිනිසෙකි. මේ විනවිට ශ්‍රවණාගාරයේ හිස්වෙමින් තිබින ශබ්ද පරිපාලන කණ්ඩායම අවිනිශ්චිත සිතුවිලිවලින් වේදිකාව අභියස පහළ බලා සිටියහ. තවත් පිරිසක් ශ්‍රවණාගාරයේ බිම අතුගාමින් සිටියහ. පසුබිමෙන් බටහිර ගීතයක් වාදනය වෙමින් තිබිණි. ඒ හඬින් ව්‍යවසායිකාව සහ චිත්‍රශිල්පියා යන දෙදෙනාම හඬ දෙසට දැස් යොමු කළෝය. ආයුබෝවන්.
ව්‍යවසායිකාව පිළිතුරු දුන්නේ ආර්ක්ටික් ප්‍රදේශයේ අයිස් කැටයක් බඳු සීතල ස්වරූපයෙනි. ඇය සැබවින්ම හුදකලා මිනිසා වෙත යොමු කළේ දයාර්දු බැල්මකින්. ඔබට කුමක් හරි උදව්වක් අවශ්‍යද? ව්‍යවසායිකාව විමසා සිටියාය. අසරණ මිනිසා ඔවුන් දෙදෙනා අතරින් වාඩි විය. ඕගොල්ලෝ හිතන්නේ ගුරු මිය ගියා කියලද? හුදකලා චරිතය විමසා සිටියේ. හරියට කියන්න බැහැ මිත්‍රයා, ඒක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. චිත්‍ර ශිල්පියා පිළිතුරු දුන්නේය. ඇත්තටම ගුරු ගැන ඔයාලා හිතන්නේ කොහොමද? නැවතත් හුදකලා මිනිසා විමසා සිටියේය. ඇත්තටම ඔහු අපූරු මිනිසෙක්. ඔහුගේ දැක්ම හරිම විචිත්‍රවත්. ඔහු පවසන දේ හදවට දැනෙනවා. මගේ ජීවිතයේ දුෂ්කර අවස්ථා රසක් තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ගුරු මට ලොකු ශක්තියක් වුණා. මම ඔබ සමග එකගයි. ලස්සන විචිත්‍රවත් ලෝකයක් නිර්මාණය කර ගැනීමට ඔහු හොඳ උත්ප්‍රේරණයක් සපයනවා. මම හිතන්නේ ඔහු තමයි අංක 1. ඔහුගේ ඉගැන්වීම් හරහා මම ලෝකය සහ ලෝකයේ ජීවත් විය යුතු ආකාරය ඉගෙන ගත්තා. ජීවිතයේ සිදුවීම් වලට ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය ඔහු මට ඉගැන්වුවා. ඔහු කියා දුන් උදෑසන ඵලදායීතාව ආරම්භ කිරීමේ ක්‍රියාදාමය හරිම වැදගත් සංකල්පයක්. හුදකලා මිනිසා දිගින් දිගට කියවමින් සිටියේය. ඔහුගේ දකුණු ඇසට ඉහළින් කැලලක් විය. ඔහුට තිබුණේ කිසියම් ආකාරයක තර්ජනාත්මක ස්වරූපයක්. දිස්සූ රැවුලකි. ඔහුගේ ගෙල වටා පබුළු සහිත මාලයක් විය. මේ මිනිසා තුලින් දිස්සූයේ වසර ගණනාවක් තිස්සේ නිවසක් අහිමිව වීදිවල දිවි ගෙවන මිනිසෙකුගේ තරමක් කිලිටි සහ අවුල් සහගත ස්වරූපයකි. ඔහු ඇඳ සිටියේ ඉන්දියානු පන්සල් ආශ්‍රිතව පූජකයන් අඳින ආකාරයේ ඇඳුමකි. කෙසේ නමුත් ඔහුගේ දෑස් තුළ පැවති සිංහයකුගේ බඳු ආත්ම විශ්වාසයකි. නමුත් ඔහුගේ මේ පෙනුම ව්‍යවසායිකාවගේ සිත් ගත්තේ නැත. ඇයට හැඟී ගියේ කලාකරුවා සහ තමා අතරට පැමිණීමේ ආගන්තුකයා වදයක් ලෙසිනි. මාර ඇණයක්නේ සෙට්ටුනේ. ඇය චිත්‍ර ශිල්පියාගේ කනට කොඳුරා පැවසුවාය. මෑන් ටිකක් ඔළුව අවුල් පොරක් වගේ. චිත්‍ර ශිල්පියා ඇයට කීවේය. ඒත් බලන්න එය අතබැඳි ඔරලෝසුව දිහා. එසැනින් නැවතත් චිත්‍ර ශිල්පියා පැවසීය. ඒක සාමාන්‍යයෙන් වටිනා කියන එකක්. බ්‍රිතාන්‍ය ව්‍යවසායිකයින් රාත්‍රී ආහාරයට සාදවලට යද්දී පළඳන ආකාරයේ අත්ඔරලෝසුවක්. ඔහු කීවේය. ඔරලෝසුවේ කටු රත් පැහැ ස්වභාවයක් ගත්තේය. එහි මුහුණත වඩාත් හොඳින් දිලිසෙමින් පැවතිනි. සැබවින්ම එය වටිනා ඔරලෝසුවක් බව දකින ඕනෑම කෙනෙකුට පෙනේ. එය අතිසුපෝකභෝගී ස්වරූපයේ ඔරලෝසුවකි. ඔයා හරි. ඒක ඉතා වටිනා අත්ඔරලෝසුවක්. ව්‍යවසායිකාව පිළිතුරු දුන්නාය. තවමත් අමුත්තා අනාරදිතවම ඔවුන් අභියස රැඳී සිටී. ගුරු පැවසූ දේවල් වලින් ඔයගොල්ලෝ වඩාත් වැදගත්යයි හිතන්නේ මොකද්ද? අමුත්තා ඇසුවේ ඔහුගේ අත්ඔරලෝසුව දෙස බැල්ම හෙළන ගමන්නේ. ඵලදායීතාව උපරිම අයුරින් රැක ගැනීම සඳහා ලෝකයේ ප්‍රකෝටිපතියන් අනුගමනය කරන ප්‍රධාන ප්‍රතිපත්තිය කුමක්ද? ඒ අතරතුර අමුත්තාට පොඩි ඉක්කාවක්ද ජනිත විය. නැවතත් ඔහු අත්ඔරලෝසුව දෙස බැලුවේය. ව්‍යවසායිකාවත් චිත්‍ර ශිල්පියාත් නිහඬය. ඔවුන් දෙදෙනාගේ පූර්ණ අවධානය අමුත්තා අත්පත් කරගත්තේය. ලෝකයේ තියෙන වටිනාම සම්පත තමයි කාලය. කාලය ඔබත් මටත් මේ ලෝකයේ සිටින බලවත්ම පුද්ගලයාටත් සමානව දීපු එකම දේ. ලෝකයේ ප්‍රකෝටිපතියෙක් වූ හැම කෙනෙකුම කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්ත අය. වැරන් බෆට් වරක් පවසනවා මහඟු ආයෝජනය කාලය කියලා. දුප්පත්ම ආයෝජනය මුදල් කියලායි ඔහු පවසන්නේ. අමුත්තාගේ ඒ කතාව ව්‍යවසායකගේ සිත් ගත්තේ නැත. ඇය තනියම සිතුවේ වැරන් බෆට් රැවටිලිකාරයෙකු විය යුතු බවයි. වරන් බෆට් පවසන්නේ මේ විදිහට. මට මිල අධික ඇඳුම් ආයිත්තම් මිලට ගන්න පුළුවන්. ඇත්තටම මම මිලදී ගන්නේම මිල අධික ඇඳුම්. ඒත් මට ඒවා පෙනෙන්නේ ලාභ ඇඳුම් වගේ. බෆට්ගේ මේ උපුටා දැක්වීම සමහර විට
ඔබටත් මතක ඇති. ඉතින් ඒ වගේ කතාවක් කියපු බෆට් වගේ ධන කුවේරයෙක්ගේ ඔහු විදියට මුදල් ගැන දෙකේ කොලයට දාලා කතා කරයිද? අනික මට ඔයා ගැන තියෙන්නේ ප්‍රහේලිකාවක්. ඔයා කවුද? ඔයා වගේ කෙනෙක් මේ වගේ වැදගත් සභාවකට ආවේ ඇයි? ඔයා ලොකු ඔරලෝසුවක් එහෙම බැඳලා ඇවිත් මෙතන පිස්සු කෙලිනවා. මේ සිදුවුණ දේ විහිළුවක් නෙමෙයි. මම මාර අප්සෙට් එකේ ඉන්නේ. අර මිනිස්සයාගේ අවසන් හුස්මත් ගිහින් නැති කියලා මට හිතෙනවා. ඇත්තටම මේ මොහොත හරිම අවිශ්නිත දුක්බර මොහොතක්. ව්‍යවසායිකාව තම සිතෙහි පැවති සියලුම හැඟීම් මුදා හැරියාය. සම්පූර්ණ ඇත්ත. චිත්‍ර ශිල්පියාද ඇගේ කතාව එකහෙලාම අනුමත කළේය. මිත්‍රයිනි, ඇයි ඕගොල්ලෝ මේ රතු ඉර පැනලා වගේ හැසිරෙන්නේ? ඇත්තටම වැරන් බෆට් එහෙම ප්‍රකාශයක් කළා. පළමුව මම ඔයාලට කියන්න ඕන මම සංචාරකයෙක්. එහෙම නැත්තම් සැරිසරන්නෙක්. ඔයාලට මාව පිස්සෙක් විදියට පේනවද දන්නේ නැහැ. ඒත් මම යහපත් සිහියෙන් ජීවත් වෙන මිනිස්සෙක්. මම මගේ පෙර යෝන්විය ගත කළේ මලිබු මායිමේ. මම හැමතැනම ඇවිදපු මිනිහෙක්. අත්දැකීම් බහුල මිනිසෙක්. ඔබ නැති අත්දැකීම් ගන්නාවක් මට තියෙනවා. ඔයා දැන් ඉන්නේ හොඳටම තරහ ගින්. ඇයි ඔයා තරහින් කතා කරන්නේ? චිත්‍ර ශිල්පියා විමසුවේ. ළමයා, ඔයා හොඳට හිතා ගන්න. මම ව්‍යාපාරික ලෝකයේ තුල හුඟක්ම ඉදිරියට ගිය මිනිහෙක්. මම ලාභ ලබන ව්‍යාපාර ගණනාවක් දියත් කරපු ව්‍යවසායකයෙක්. ඊටාම පහළ මට්ටමක තිබුණු ව්‍යාපාර රැසක් මම බිලියන ගණන් ලාභ උපයන ව්‍යාපාර බවට පත් කළා. ඒක මන් ලැබපු විශිෂ්ට ජයග්‍රහණයක්. ඒත් මේ වත්මන් ලෝකයේ තරමක් දුරට දිව යන්නේ ප්‍රපාතය දෙසටයි. ඌමනාවට වඩා කෑදර වීමත් හොඳ ඉවක් නැතිවීමත් ඊට ප්‍රධාන හේතුව. ඉන් අනතුරුව ආගන්තුකයා සිය ගොරෝසු රළු හඬින් මෙසේ පැවසූවේය. ගුවන් යානයක් මේ වන විටත් මා එනතුරු බලාගෙන ඉන්නවා. ඒ මීට නුදුරින් නැති තාර පාරක් මත. දැන් මා යා යුතුයි. ඒත් ඊට පෙර මට ඔබෙන් නැවතත් ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මෙය මට දැන ගැනීමට අවශ්‍යයි. ගුරුගේ දේශනාවේ ඔබ වඩාත්ම කැමති කාරණාව කුමක්ද? මම මේ ප්‍රශ්නය අසන්නේ ඔබ දෙපළගෙන්මයි. එම ප්‍රශ්නයට චිත්‍ර ශිල්පියා දුන්නේ මෙබඳු උත්තරයකි. මට නම් ඔහු පැවසූ හැමදේම වැදගත්. ඔව්, මම ඔහුගේ හැම වදනකටම කැමතියි. ඔහු පැවසූ හැම වචනයක්ම මම පටිගත කරගත්තා. සත්තකින්ම. ඒ නීති විරෝධී ක්‍රියාවක්. අනවසරෙන් ඒ විදිහට පටිගත කරගනී. ඔබ නීතිමය ගැටලුවකට පවා මුහුණ මාන්නට පුළුවන්. මිත්‍රයා, ආගන්තුකයා පැවසීය. එවර ව්‍යවසායිකාවද සිටගත්තේ ඔහුගේ පැත්තේ. ඔව්, එයනම් නීති විරෝධී වැඩක්. ඇයි ඔයා ඒ වගේ තකතිරු වැඩක් කළේ? ඇය සිය මිතුරා චිත්‍ර ශිල්පියාගෙන් විමසා සිටියාය. මම එහෙම කළේ මට ඕන නිසා. ඒ මම කැමති නිසා. මම කරන්නේ මට ඕන දේ. ඒ තමයි මගේ හැටි. නීති තියෙන්නේ රකින්න විතරක් නෙමෙයි. නීති තියෙන්නේ කඩන්නත් එක්කයි. එසේ නැත්තම් මිනිස්සුන්ට හිරගෙවල් උවමනා වෙන්නේ නැහැ. ඔබ දන්නවාද? පිකාසෝ වරක් මෙසේ පැවසුවා. ඔබ නීතිඥයෙකුසේ නීතිය උගත යුතුයි. ඒ වගේම ඔබ කලාකරුවෙකු ලෙස ඒ නීතිය කඩා බිඳ දැමිය යුතුයි. අපේ ගුරුව මෙහෙම පැවසුවා. ඔබටත් මතක ඇති. ඔබට පුළුවන් නොවෙනස්ව ඉන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් වෙනස් වෙන්න. මේ කාරණා දෙකම ඔබට එකවර කරන්න බැහැ. ඔව්, මම පිළිගන්නවා. මම හැමදේම පටිගත කරගත්තා. මට වෙඩි තියන්න. එහෙම නැත්නම් සිරගත කරන්න. සිරගෙවල් තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්ම නිර්මාණය වෙලා. මම හිතනවා එතනදී මට හුඟක් බුද්ධිමත් සුන්දර මිනිසුන් මුණ ගැහෙවි. කලාකරුවා දිගින් දිගටම කියවාගෙන ගියේය. හරි. මම ඔබගේ තීරණයට නම් මෙච්චර කැමති නෑ. ඒත් මම ඔබ හිතන විදිහට කැමතියි. ඔහොම යමු අපි. ආගන්තුකයා පැවසුවේ. මම පටිගත කළ හැමදේම අවුල් කළේ ඔබේ මනසයි. කලාකරුවා එසේ පැවසුවේ තම බාහුවේ වූ ගිටාර් වාද්‍ය ශිල්පී වර්ටුෝසෝ ජීව් හෙන්ඩ්‍රික්ස්ගේ රුව සහිත පච්චය ප්‍රදර්ශනය කරමිනි. එහි මෙබඳු වැකියක් පච්ච කොටා තිබිණි. ආදරයේ බලය එහි සීමාව ඉක්මවා යන විට ලෝකයට සාමය උදාවනු ඇත. ඔබ දුටුවාද ජීවිගේ මේ වචන ඇතුලේ තියෙන අපූර්ව අදහස? කලාකරුවා ඇසුවේ ව්‍යවසායිකාව දෙස දැස් පාමිනි. ඔබම ඉදිරියට ගොස් එය රඟ දක්වන්න.
ඇය පැවසුවාය. එහි අර්ථය ඇයට හරි හැටි නොවැහැටුනද එම අදහස තුළ අපූරු යමක් සැඟවී ඇතැයි ඇය සිතුවා. එසේම ඇය සිතුවේ මේ වන විටත් ඇගේ ජීවිතය කඩා වැටි ඇති බවේ. එසේම ඇයගේ මතවාද සමග ගැටමින් සිටියාය. තමා තුළම තමා වඩාත් විවෘත වන බවක් ව්‍යවසායිකාවට හැඟිනි. එසේම ඇය තව දුරටත් සිතුවේ මේ වෙනස්වීමට කාලය බවයි. තමා තුළම තමා පිබිදී එන බවක් ඇයට හැඟිනි. ඇය බෙහෙවින් ගෞරව කළ චරිතයක් වූ තියඩෝර් රූස්වෙල්ගේ අදහස් මේ මොහොතේ ව්‍යවසායිකාවට සිහිපත් විනි. විවේචනය පසකට ගණන් නොගන්න. ඔබ සිදු කරන කාර්ය වඩාත් හොඳින් සිදු කරන්නට හිතට ගන්න. ඔබ යමක් සිදු කරද්දී වැරදි සහ අඩුපාඩු සිදුවිය හැකිය. ඒවා ගණන් නොගන්න. ඔබ සිදු කරන දේ උපරිම කැපවීමෙන් සහ ධෛර්යයෙන් කරන්න. ව්‍යවසායිකාව මේ කතාවට උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීමට සිතාගත්තාය. ඒ අද ඊයේ නොවේ. මේ කතාව ඇසූදා සිටය. ඇයට නැවතත් සැනින් සිහිපත් වූයේ වයෝවෘද්ධ දේශකයාට සැබවින්ම ඔහු මිය යන්නට ඇතැයි සිත හඬා කීවාය.